ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයගොල්ලෝ සියලු දෙනාටම. අද මම පුංචි වීඩියෝ එකක් ගේනවා. මගේ පොඩි බිගෝනියා පැල ටිකක් තියෙනවා. ඒක ඔයාලට මම පෙන්වන්න. ඉතින් බලමු අපි. මේ තියෙන්නේ ඒ ඉස්සෙල්ලා මම ඔයගලන්ට පෙන්නපු ලොකු පඳුරේ අනිත් පැලේ. මේක මේ කිරි හට්ටියක තියෙන්නේ. ලස්සනට හොඳට හැදිලා තියෙනවා. ඒ බිගෝනියා වර්ගෙට මේ හොඳට වතුර ඕනේ. වතුර ගොඩක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් බිගෝනියා වලට වතුර දාන්නේ නැහැනේ කුණු වෙන නිසා. නමුත් මේ පැලේට හොඳට වතුර දාන්න ඕනේ. එතකොට ලස්සනට හැදිලා එනවා. මේ තියෙන්නේ තව වර්ගයක්. මේකත් ලස්සන බිගෝනියා වර්ගයක්. ඒකත් හොඳට ලොකුවට හැදෙනවා. මේක තව වර්ගයක්. මේ වගේ නම් මම දන්නේ නෑ. මෙන්න මේ පැලේ නම් මම අහලා තියෙනවා මේකට කියන්නේ අයන් ක්‍රොස් කියලා. මේ ගහටත් අර මේ කොළවලට එනවා මේ මලකඩ රෝගය කියන්නේ අන්න ඒක හැදෙනවා ඉක්මනට. ඉතින් හරි පරිස්සමෙන් මේක බලා ගන්න ඕනේ. මේකට නම් වතුර වැඩි වුණ ගමන් මේ කුණු වෙලා යනවා. මේකත් බිගෝනියා වර්ගයක්. මේකත් ලස්සන්ට පඳුරක් විදිහට මේ ලස්සන්ට හැදෙනවා. ඊළඟට මේක මේ සලාද කුලයක් වගේ මේ ලස්සන්ට හැදෙනවා. මේකත් වතුර වැඩි වෙච්ච ගමන් මේ කුණු වෙලා යන වර්ගයක් බිගෝනියා. මේකත් මම ළඟදි ගෙනල්ලා හැදුවේ පොඩි පැලයක්. ලස්සන්ට හැදෙනවා. ලස්සන පාට. පොලේ නිකන් කැරකිලා වගේ තමයි හැදෙන්නේ. මේකටත් මේ බිගෝනියා එකටත් ඉක්මනට ගොළු බෙල්ලෝ එන එකක් නේ. මේක ගොළු බෙල්ලෝ කනවා ටක් ගාලා. ඉතින් හරියට පරිස්සම් කරගන්න ඕනේ. මේකත් අර අයන් ක්‍රොස් කියන එකේ මං කොලයක් හදලා මේ වගේ කොළ හදපුවාම හැදෙනවා. එහෙම ගත්ත පැලයක්. එහා පැත්තේ තියෙන එකත් පොඩි පැලයක්. ඉතින් ওই ටික තමයි මගේ පුංචි බිගෝනියා වගාව. ඉතින් මම ওই පැල දැක්කම මේ ගෙනල්ලා හදනවා. ඉතින් මේ තියෙන්නේ කැලේඩියම් එකක්. මම ඔයාලට කලිනුත් පෙන්නුවා. ඒකේ අනිත් පැලේ මේක වෙන තැනක තිබ්බේ. ඒකේ එතකොට මේ අර කොලේ විසිරීලා තියෙන ක්‍රමය මුළු කොලේ පුරාම ඒ ලස්සන පාට විසිරීලා තියෙනවා. ඒ හරි ලස්සනයි. ඇහැට හරි ප්‍රියජනකයි. මේ පැලෙත් හරි ලස්සනයි. මේ තරුවක් වගේ එහෙට මෙහෙට මේ අතු විසිරෙනවා. මේ නම නම් මම දන්නේ නැහැ. මට මේකත් මම පැල තවානකින් තමයි මේ ලස්සන නිසා චූටි පැලයක් ගෙනල්ලා හැදුවේ. මේ බලන්න දැන් ඒක ලස්සනට මේ අතු විසිරීලා හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. ඊළඟට මේ තව පොඩි පැල වගේක් තියෙනවා. මේ වගේ නම් මම දන්නේ නැහැ. ඒ ආසාවට දැක්කහම මම ගෙනල්ලා හදනවා. ඕගොල්ලෝ වගේම තමයි. මේකත් බිගෝනියා වර්ගයක්. මෙයත් තාම පොඩි. ඉතින් ආදරෙන් මේගොල්ලෝ රැක බලා ගන්නවා. මෙයත් චූටි පැලයක් තියෙනවා. එයත් හරි හිමීට හැදෙන්නේ. නම නම් දන්නේ නෑ මම. මේකත් රෝස පාට සින්ගෝනියම් එකක්. මේකත් මම ළඟදි පැල තවානකින් ගෙනාවේ. රියල් 150කට ගෙනල්ලා හැදුවා. මේ බලන්න මේ පැල. මේක හරි ලස්සනයි. මේක අවුවේ තිබ්බහම මේ නිකන් මෙරූන් පාටකට හැරෙනවා. මෙරූන් පාටයි ඔය කොළ පාට වගේ තියෙනවා. දැන් මේ දවස්වල මෙහෙට හැමදාම වහිනවා. මේ දැනුත් වැහැලා පෑවුවා. කිසිම දෙයක් කරගන්න බෑ. හැමදාම වැස්ස. ඉතින් කවදා පායයිද කියන්න බෑ.
මේකත් ලස්සන මල් ගහක්. මේවට නම් කිසිම සාත්තුවක් මොනවත් ඕනේ නැහැ. මේවා ඉබේම හැදෙනවා. පැල. මේකත් මට ළඟදී ලැබුණා. අතු කෑල්ලක්. මම ඉතින් රූටෝන් ටිකක් එහෙම ගාලා මේකත් හැදුවා ලස්සනට හැදෙයි කියලා හිතනවා. මේකත් ඔයාලා දන්නවා ලස්සන මේ කොළයක්. මේකේ දම් පාට මේ පුංචි මලකුත් එනවා. මේක කාලෙකදී මේ පත්‍ර ඔක්කොම මේ මැලවිලා ගිහිල්ලා අල විතරයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ආයේ කාලෙකදී ලස්සනට පැලවෙනවා. ඉතින් හරි ලස්සනයි. මේ අර ලොකු හොඳට ලොකු පඳුරක් වගේ තියෙනවා. හරිම ලස්සනයි. මේවත් මට මේ ළඟදී පැල ටිකක් හම්බුණා නංගිගෙන්. ඒ පැල ටික මේක විහාරයිද්ද පැලයක්. විහාරයිද්ද කහ පාට කියලා මේක කියන්නේ. මේක විහාරයිද්ද සුදු පාට පැලයක් කියලා තමයි මට දුන්නේ. හදලා බලන්න ඕනේ මල් පිපුණහම කොහොමද පිපෙන්නේ කියලා. ඒ වගේම මේ අර පුකුරු ඉද්ද පැලේකුත් තියෙනවා. ඉතින් මේවා හිටවන්න මේ කාලයක් දැන් හොයාගන්න හරි අමාරුයි වහින නිසා. වහිනවා මේ දැනුත් කිනිබානවා වැස්ස. ඉතින් ඔයාලට ආදරෙන් පෙන්නන්න මේ තියෙන්නේ දිය කුණ්ඩලු එකක්. මේක නිකම්ම මේ ප්ලාස්ටික් කෝපයක් අයින් කරලා තිබිලා මම ඒකේ නිකන් දඬු කෑල්ලක් හැදුවා. ඒක ලස්සනට හැදිලා තියෙනවා. ගහ පුරාම මල් තියෙනවා. මේ බලන්න ලස්සන. මේක ලා ඔරෙන්ජ් පාටයි. නමුත් මේ වීඩියෝ එකට ඒක පාට හරියට වැටෙන්නේ නැහැ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනතුරු අදට ඔයාලගෙන් සමුගන්නම්. මගේ වීඩියෝස් වලට ලයික් කළ, කමෙන්ට් කළ, සබ්ස්ක්‍රයිබ් කළ සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ බලන අයටත් ගොඩාක් ස්තුතියි. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.